අයිබොන්න යාළුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඩ්‍රැගන් පුට් පළතුර සම්බන්ධයෙන්. මේ තියෙන්නේ අවුරුදු 10ක් 12ක් විතර පරණ ගහක්. මේ තියෙන්නේ ගහේ තියෙන එක ගෙඩියක්, හැදිච්ච ඩ්‍රැගන් පුට් ගෙඩියක්. මේ ගහ ඇත්තටම හොඳ තත්ත්වයේ තිබුණා. අවුරුදු 10ක් 15ක යද්දි සාමාන්‍යයෙන් ලොකු වස්වැන්නක් මේ ගහේ ලැබුණා. අතුපතර විහිදලා තිබුණා. දැන් අද මේ ගහ කඩන් වැටුණා. ඇත්තටම හේතුව මේකේ ලී කණුවක් තමයි සිටවල තිබුණේ. ලී කණුවද දරා ගන්න බැහැ සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් කණුවක් තමයි මේකට ගැලපෙන්නේ. මේ තියෙන්නේ අතු කප්පාදු කරලා සම්පූර්ණයෙන්ම ගහේ කොටස් මෙතනින් ඉවත් කරලා තියෙනවා. හොඳට වර්ධනය වෙලා තිබුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සැලකිය යුතු හොඳ අස්වැන්නක් මේකෙන් අපි ලබා ගත්තා. ඔයගොල්ලොත් ඉඳනවා නම් අනිවාර්යයෙන්ම මේකට ලී කණු භාවිතා කරන්න එපා. කොච්චර මෝරපුව හොඳ ලී කණුවක් කියලා හිතුණත් ඒක පාවිච්චි කරන්න එපා. හේතුව ටික කලක් යනකොට මොකද අවුරුදු 30ක් විතර මේ ගහ කායුස තියෙනවා. ඒ කාලේ පුරාවටම මේ ගහ තියාගන්න නම් අනිවාර්යෙන් කොන්ක්‍රීට් කණුවක් ඉඳන්න ඕන. මොකද මම මේක ගහ කඩන් වැටුණා කියලා අධෛර්යමටවත් උනේ නැහැ. මොකද හේතුව මම මේකෙන් නව වගාවක් ආරම්භ කරන්න හිතුවා. මොකද අපි කවදාවත් පරදින්න හොඳ නැහැ කිසිම දෙයක අභියෝගයක් හමුවේ. ඕනෑම එන දෙයක් අපි වාසනාවන්ත දෙයක් විදිහට හරව ගන්න ඕන අපේ ජීවිතේ. මේ තියෙන්නේ මාසයක් පමණ මම අතු කැබලි සිටවලා ලබාගත් වගාවලට භාවිතා කිරීමට යොදාගත්ත කුඩා කොටස් මේ තියෙන්නේ. මේවා ගණිද්දී සාමාන්‍යයෙන් හොඳින් ඵලදාව ලැබෙන අවුරුදු 2කට වඩා පැරණි සාකයකින් තමයි අතු මේ ලබා ගන්න ඕන. මම නම් මේක අවුරුදු 10ක් විතර පැරණි ගහකින් ගත්තා. දැන් මේ තියෙන හොඳට පැලවෙලා හොඳට අංකුර මෝදු වේගෙන එන ඩ්‍රැගන් ෆෘට් සාක. සාමාන්‍ය අඟල් 6ක් 12ක් අතර කැබලි කපා ගත්තොත් මේක ඔබට හොඳ මට්ටමේ වගාවක් ලබා ගන්න පුළුවන්. තද කොළ පැහැති කැබලි තමයි ඔබ කපා ගන්න ඕන. දැන් මේ හොඳින් ලියලාලා ඇවිල්ලා තියෙන්නේ. ලාකොළ පාට අතු වගේ කොටස් ඔබ භාවිතා කරන්න එපා. ඉක්මනින් කුණු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේක අත්ත පසතුරට අඟල් 1කට 2කට වැඩි යට කරන්න හොඳ නැහැ. මොකද හේතුව කෙඹුරට යට කරොත් අත්ත කුණු වෙනවා. මේ පාර්සල් වලම පොඩි ප්‍රමාණයක් තමයි යට කරලා තියෙන්නේ. අනිත් එක තමයි මේක කටු ඉහළට හැරිලා තියෙන දිශාව තමයි අත්ත හිටවන්න ඕන. මොකද අනිත් පැත්ත හිටෙවොත් පැලය මැරෙන්න නැති වුණත් මුල්ලදින්න ලියලන්න මාස ගාණක් පරක්කු වෙනවා. මොකද මේක අත්ත කැපුවට පස්සේ කෝඩි කෑලි වලට අපිට හිතා ගන්න අමාරුයි මොන පැත්තද මුල මොන පැත්තද අග කියලා. පස මතු පිට වේලිලා තියනවා නම් විතරක් මේකට වතුර දාන්න. මොකද ඒ තරම් ජලයේ අවශ්‍යතාවයක් නැහැ මුලින්ම. මේකට ජලයේ අවශ්‍යතාවය නැති පතොක් සාක වර්ගය තමයි මේ තියෙන්නේ. එතකොට මේක තව දෙයක් කියනවා. මේ අතු වල තියෙන පොඩි මලකඩ රෝගයක් වගේ එකක්. මේක නම් මේ භයානක මලකඩ රෝගයක් නෙමෙයි. මේකේ තියෙන්නේ අතු මත මලකඩ පැහැති තියෙන දුඹුරු තැඹිලි වගේ ලප ඇති වෙලා මේක බොහෝ විට මතු පිටින් තියෙන විතරයි. මේක ඇත්තටම මේ අත්ත ඇතුළට කුණු වෙන්නේ නැහැ. මේකට හේතුව අධික තෙතමනය වගේ දෙයක්. දැන් මෙන්න මේ ආකාරයට මුල කොටස කපා ගන්න ඕනේ. කියන්නේ අර සාකේ මැද්දේ නාරටි කොටස මතුවෙන ආකාරයට වියකුරේ ෂේප් එකට මේක කපා ගන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. මේ කපා ගත්තට පස්සේ තමයි අපි ඒක පසට යට කරන්න කලින් සාමාන්‍යයෙන් සතියක් විතර වගේ මේක තියලා තියන්න පුළුවන් හෙවණක වගේ. එතකොට මේකේ කුණු වෙන්න ප්‍රවණතාවය අඩුයි. දැන් මේ කොටස් වලින් කුණු වෙලා යන ප්‍රවණතාවය ටිකක් අඩුයි. මේක ටිකක් අර වේල්ලා වගේ යනකම් තියන්න දෙන්න වෙනවා. දැන් මේ තියෙන්නේ කුණු වෙච්ච කොටසක්. ඒ කොටස උනත් පොඩ්ඩක් කපලා දාලා අයින් කරලා දිලිනාශකයක ඔබලා අපිට ගන්න පුළුවන් අර විදිහට හැඩයට කපලා නැවත මේ සිටුවීමට ගන්න පුළුවන්. මොකද මේක අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් අර දිලිනාශකයක ඔබලා පාවිච්චි කරන්න වෙනවා. මොකද හේතුව මේකේ සාමාන්‍යයෙන් අර මුල් වල තියෙන දිලීර කොටස් වලින් ආසාදනය මේ අතු කොටස පුරා සම්පූර්ණයෙන් විහිදලා යන්න පුළුවන්. දැන් මෙන්න මේ ඔබට දකින්නට පුළුවන් වෙන්නේ මේ සාකයට ගොඩක්ම මේ දිලීර බලපෑම නිසා මේක කුණු වෙලා ගිහිල්ලා තියෙනවා. මේකෙදි මේ සම්පූර්ණ පස පැත්තේ ඉඳලා කුණු වෙන්න පටන් අරගෙන උඩට කුණු වෙගෙන ගිහිල්ලා මේක දීර්ඝ ආකාරයට මේව බේරෙන අපිට දකින්න පුළුවන්. සම්පූර්ණ මේක කුණු වෙලා යනවා. ඒතකොට ඒක අපිට බීජ කියන්නේ මේ පැලයක් ලබා ගන්න නොහැකි වෙනවා. එතකොට මේ වගේ අපි මේකට යොදා ගන්නවා මේ මාකෝ මැංගෝසෙප් කියන දිලිරනාශකය සිටවන්න කලින් අතු කැබලි ටික මේකේ පොඟවලා ගත්තොත් ඇත්තටම ගොඩක් හොඳයි. මේක මේ හයිබ්‍රිඩ් කියලා තියෙන මේ දිලිරනාශකයේ ක්‍රියාකාරීත්වය මේකට ගම් එකක් වගේ අලවල තියාගන්න එක. දැන් මේ දිලිරනාශකයේ දිය කරලා ගත්ත කොටස් තමයි මේ මම ඊට පස්සේ වගා මාධ්‍ය විදියට වගාවට භාවිතා කරන්නේ. මොකද ඔබ කලින් අර දැක්කේ මම දිලිරනාශක භාවිතා නොකර ඉඳපු පැලයක් තමයි අර විදියට කුණු වෙලා තිබුණේ. මම දෙවන වරින් ඉඳනකොට දිලිරනාශක යොදා ගන්න පටන් ගත්තා. ඔබටත් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරන්න. අද අපි නවතින්නම්.